ඔව් අපි අද යමු උඩරට ප්‍රදේශයේ ශිලා කර්මාන්තයේ තාම විස්මිත නිර්මාණයක් බලන්න. ඒ කියන්නේ ගලෙන් නිර්මාණ කළ ගල්මඩුව විහාරස්ථානය. මේ අපූර්ව නිර්මාණය නැත්නම් විස්මිත නිර්මාණය බලන්න එනවා නම් ඔබ ඉස්සලාම එන්න ඕනේ මහනුවර. මහනුවර සිට තැන්නකුඹුර පාලම ගාවට ආවට පස්සේ කුණ්ඩසාල පාරේ ටික දුරක් එනකොට නත්තරම් පොත හන්දිය හම්බ වෙනවා. මෙන්න මේ නත්තරම් පොත හන්දියෙන් ගල්මඩුව පාරේ කෙටි දුරක් එනකොට තමයි මේ ගල්මඩුව විහාරස්ථානය අපිට මුණ ගැහෙන්නේ. මේ ඉදි කරලා තියෙන්නේ කීර්තිසී රාජසිංහ රජතුමා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1747ත් 1782ත් වර්ෂවල තමයි එතුමා මහනුවර පාලකයා වශයෙන් සිටියේ. අපි බලමු මෙහි විශේෂ ලක්ෂණ තව කීපයක්. ගල් මඩුව කියන නම හැදිලා තියෙන්නේ මේ විහාරස්ථානයේ ඉදිකිරීම සඳහා. ගල් ගෙනල්ලා මඩුවක තියලා තමයි මේ හදන්න පටන් අරන් තියෙන්නේ. අන්න ඒ නිසා මේට ගල් මඩුවයි විහාර වෙලා තියෙනවා කියලා තමයි ජනප්‍රියවාදී සඳහන් වන්නේ. බලන්නකෝ මේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් ආරුක්කු අපිට දකින්න පුළුවන් මේ බිත්තිවල. මේ ආරුක්කු නිර්මාණය කිරීමේදී විශේෂත්වයක් දක්වලා තියෙනවා මැද ගලක් සහිත එල්ලෙන තුඩක් වැනි අර්ධ කවාකාර බෝක්කු නිර්මාණය කරලා. ඒ වගේම දොරටුවකට මේ වගේ එල්ලෙන තුඩු 6ක්ද කහළුවකට 2 බැගින්ද ඉදි කරලා තියෙනවා. ඉතින් මෙයත් මේ නිර්මාණය දැකිය හැකි සුවිශේෂී ලස්සන. ඒ නිසා මේ තාම ලස්සන පෙනුමක් තියෙන විස්මිත නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. මෙවැනි ගලෙන් නිර්මාණ කළපු නිර්මාණ කීපයක් තමයි අපිට ලංකාවේ දකින්න පුළුවන්. එකක් තමයි ඔබ දන්නා නාලන්දා ගෙඩිගේ. ඒ වගේම බැරැන්ඩි කෝවිල. ඒ වගේම සිව දේවාලයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ගලෙන් වහලේ බිත්ති නිර්මාණ කරලා තියෙන නිසා මෙවට අපි කියනවා ගෙඩිගේ සම්ප්‍රදාය කියලා. අපිට පෙනුමෙන් නම් පේන්නේ මේ Hindu සිද්ධාස්ථානයක් කියලා. මේක බෞද්ධ විහාරයක්. ඒ කියන්නේ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට දකුණු ඉන්දිය Hindu වාස්තු විද්‍යාත්මක ශිල්ප ක්‍රමයේ මුසු වෙලා තියෙනවා කියලා අපිට මේ නිර්මාණ දිහා බලපුවාම තහවුරු වෙනවා. ඉතින් ඔබට මෙහි ආවිත මෙහි තියෙන විස්මිත බව, ඒ කියන්නේ මේ ගල් කැටයම් සහ ගොඩනැගිලි ශක්තිමත් බව ළඟටම ගොස් බලන්න පුළුවන්. මේ සුවිශේෂී නිර්මාණය හැබැයි රජතුමාට සම්පූර්ණ කරන්න හැකි වෙලා නැහැ. ඒට හේතු කීපයක් ජනප්‍රියවාදී තියෙනවා. එකක් තමයි උඩරට කලා සම්ප්‍රදායට අයත් දෙගල්දොරුව විහාරස්ථානයේ ඉදිකිරීම සම්බන්ධව. කීර්තිසී රාජසිංහ රජතුමාට ස්වාභාවික ලෙනක් සහිත ස්ථානයක් පිළිබඳ ආරංචියක් ලැබිලා තියෙනවා. ඉතින් එතුමා මොකද කරේ මේ විහාරස්ථානයේ ඉදිකරමින් ඉන්න අවස්ථාවේදී ඒ ලැබුණු ආරංචිය අනුව ඒ තැනට ගිහිල්ලා එතන ස්වාභාවික ලෙනක් තියෙන නිසා මේ දෙගල්දොරුව විහාරස්ථානය එතුමා විසින් ඉදි කළා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඒ නිසා මෙන්න මේ ගල්මඩුව විහාරස්ථානයේ වැඩ අවසන් කරපු නැති ආකාරය ඔබට ළඟට ගියාට පස්සේ දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් මෙයත් අපිට දැකිය හැකි සුවිශේෂී විස්මිත නිර්මාණයක් වශයෙන් අපිට පුදුම හිතෙන එකක් තමයි මෙතනද දීපම පේන්නේ. ඉතින් මෙවැනි අපේ අතීත ගල් වඩුවන්ගේ නිර්මාණ බලන්න සියසින් දකින්න එන්න. ඉතින් මගේ මේ YouTube නාලිකාව subscribe කර like කරන්න. අපි නැවත මෙවැනි වැඩසටහනකින් හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්.